ගෙදර මිනිහා අරක්කු බිව්වා කියලා ගෑණි බයිනවලු පුතා හොඳටම. උත්තටම බයිනවලු නින්දා සහගතව. ගෙදර හිටපු පොඩි කොල්ලා කලින් දවසේ හැන්දෑවේ ගේ පිළිකන්නේ තාත්තා යාළුවෝයි බොනවා බලාගෙන ඉඳලා මේක හැංගිලා. ඒකලා අර දර්ශනේ ඔළුවේ කොල්ලාගේ තියෙනවා තාත්තා බීපු එක. ඒ කොල්ලා අර බයින අම්මා ගාවට ඇවිල්ලා කියනවලු තාට්ටු කොල්ලා අම්මා තාත්තට බයින්න එපා. තාත්තා කැමැත්තෙන් නෙමෙයි බිව්වේ. මං දැක්කනේ අප්පිරියාවෙන් බිව්වේ. බීලා ඉවර වෙලා මූණ ඇඹුල් කෙරුවා කියලා කොල්ලා අම්මා අතින් කිව්වා. ඇඹුල් කර පුතා බීලා පේනවනේ සිංහයෝ වගේ මෝඩ සිංහ රජ්ජුරුවා පාරේ ඉන්නේ ගෙදර ඉන්නේ ගමේ ඉන්නේ මහ කාලකන්ණි જાතියක් රටම කෑවනේ පුතා. බාන්නකො මේ රටේ මොන තරම් මිනිසුන්ගේ ජීවිත ඉවරද කියලා. ඔයාලට ඒකේ ප්‍රමාණය පේන්නේ ඇත්තටම මේවා කියනකොට hina යනවා. නමුත් ප්‍රමාණයේ ගුණය බැලුවා නම් අවුරුදු 15 16 17 18 19 20 මේ 30 දක්වා තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් කුඩු ගංජා තූල් මත් පෙති වර්ග නානා ප්‍රකාරයට ඇබ්බැහි වෙලා කිසිම රටට ඵලදායිතාවයක් නැති කාලකන්ණි පිරිස වැඩි රටේ ඒ තරම් පෙරදිලා අර ගලේ වෙල දඹුල්ල පාරේ ගිනි පෙට්ටි පාලම ගාව ලොකු තිබුණා බැනර් එකක් 20 විතර විශාල බැනර් එකක් තිබ්බා. ඒකේ මං පන්තිය එනවා කොළඹට. ඒ බස් එකේ කොන්දස්තරයි රියදුරයි මගේ හිතයිසි. මෙතනින් යනකොට මෙවුන් දෙන්නට වෙන දේ මම බලාගෙන යන්නේ. අරකේ රූපයක් තියෙනවා විශාල බැනර් එකේ රූපයක් තියෙනවා. ඒ රූපේ දකින්නකොට මෙවුන් දෙන්න කුලප්පු වෙනවා. මං ඔක බලාගෙන යන්නේ. ඒකල මං ටිකක් දුර ගිහිල්ලා ඇත්තටම පුතා ඔය නිකන් කඩදාසි කොලයක ඉටි රෙද්දක දැකපු රූපයකට උඹලා ඔච්චර කුලප්පු වෙනකොට සජීවී එව්ව දැක්කාම මරාගෙන මැරෙන්නේ තොපි. මෙහෙම රිය පදවන්න බෑ පුතා. හිත වෙනස් වෙනවා. මේක භාවනාවක් වාගේ එකක්. මේ සෙනග ගොඩක් පටවාගෙන උඹලා යන ගමනේ කොහෙද උඹලා යන්නේ? පාපයක් නේ ඕක. අකුසලයක්. උඹලා නම් එකෙන් අපායට ගියාට කමන්නේ අපිවත් මරාගෙන අපායට යන්න එපා කිව්වා. ඒකේ තිබුණේ වෙන මොකක්වත් නෙමෙයි ටයර් ඔරිජිනල් ටයර් වර්ගය අහලු කියලා කියන්නේ. පාවිච්චි කරලා තිබ්බේ හොඳ නිලියක්. ගෑන් ළමයි. දිග ගවුමක් අන්දලා රතු පාට එවුන්දට විලිඹුව ගාවටම ගවුම දිගයි. ගවුම ආපහු පුතා එක පැත්තකින් පළලා තියෙනවා මේ උකුල් ඇටේ හරියටම. ඒකොල්ල ඒ පලාපු පැත්තේ කකුල අඩි 4ක් විතර උස ටයර් එක උඩින් තියාගෙන ඉන්නවා මේකි. ගවුම දෙපැත්තෙන් වැටිලා. දැන් මේ නිරුවත පේනවා පාරේ යන්නේ උන්ට. බලන්නකො ගිහිල්ලා තියෙන තැන ලංකා මාතාව. මේ ළඟදි කොළඹ උපාසක රංචුවක් පෙන්නනවා උපාසිකාව. එවුන්දලා බනහඬ යනවා පුතා දැන් උදේ දානේ වළඳලා. අඩිය තියමින් යනවා කූඹියේ පෑගුණොත් ඌට මොකුත් වෙන්නේ ඒ තරම් සියුම් ගමන තියෙන්නේ පුතා. පොළවට බර දැයෙන්නේ නැති වෙන්න පා වෙලා වාගේ යනවා. සිල් ඒ තරම් මේ උන්දලාගේ. මම බලනකොට උතුරු සළුවේ ට්‍රසල් එල්ලලා පුතා. ඇයි ට්‍රසල් උතුරු සළුවට? එහෙනම් මේකෙත් එල්ලන්න එපා බුදුහාඳුරු. මෙහෙම පහලට ගැට. ඒකේ එල්ලලා නැහැ. මේ උතුම් මේකනේ. ඒකට ට්‍රසල් නැහැ. මේ උන්දගේ සළුවට ට්‍රසල්.
සීල සභාවෙත් අහංකාරකමනේ. සීල සභාවෙත් අහංකාරකම. උද්දච්චකම. නාකි වෙලා වැට උඩමේ. මරණය පේනවා. ජීවිතේ හයිය තිබිච්ච කාලේ කඩුළු පැනලා අවුරුදු 50 ආවෙත් සිල් ගන්න. මම මේ කියන එක බොරු නම් මැද්දේකම රාජමහා විහාරයට ලබන පොයට සිල් ගන්න ඇවිල්ලා ඔක්කොමලා ඉඳගෙන හාඳුරුව මෙහෙම එකක් කිව්වා. අක්කන්ඩි උඹ ඇත්තටම ආවේ කීයෙන්ද සිල් ගන්න? මම 55. උඹ? මම 55. උඹ 60. උඹ 65. එහෙම ගණන් කියනවා මිසක් පුතා අවුරුදු 18න්. අක්කා මං 18න්. පුළුවන් නම් කියන්නකෝ බලන්න. ඔය සීල සභාවේ ඉන්න එක ගෑණියෙකුට කියන්න බෑ 18න් ආවා කියලා. එක පිරිමියෙකුට කියන්න බෑ මං 18න් ආවා කියලා සිල් ගන්න. ඔක්කොම ඇටකටු ජීර්ණය වෙලා, හැම රැලි වැටිලා, නාකි වෙලා, මස්දිය වෙලා, ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව, මොලේ අක්‍රිය වේගන එනකොට තමයි පුතා ආවේ. ඒකද සිල්? ඒක නෙමෙයි පුතා සිල් ගන්නවා කියලා කියන්නේ. සිල් ගන්න ඕනන්නේ මේ වයසේ ඉඳලා. දැන් මේකලා පව් කරන්න පටන් ගන්න. මේ වයසේ ඉඳලා පව් කර දැන් බොරු කියන්න පටන් ගන්නවා. කාමයේ වරදවා හැසිරෙන්න පටන් ගන්නවා. කාමයේ වරදවා කියලා කියන්නේ පුතා, මය පුතා පොත්පත් බලනවාට වඩා ආසම කාටූන් බලන්නනේ. නේද සුදු මහත්තයා? ඇත්තම කතාව මේ. කොල්ලත් අනුමත කරනවා. කාටූන් බලන්න තමයි ආසම. එතකොට කාටූන් එකේ පෙන්නනවා හාවෙක් උගුලක් අටවනවා. ලොකු ගල් ගෙඩියක ලණුවක් බැඳලා ගල් ගෙඩිය උඩට අදිනවා. උඩට ඇදලා නරියා ඉන්න ඉසව්වට යනවා. ඒකොල්ල නරියාට පේන්න කෝලං කර ඉන්නකොට නරියාට කේන්ති ගිහිල්ලා එලෝගෙන එනවා. හාවා දුවගෙන ඇවිල්ලා අර පාරෙන් අර උගුල අටවපු තැන නූල ගාවට ගිහිල්ලා ඉන්නවා. නරියා අතනින් දුවගෙන එන්නකොටම අදිනවා නූලෙන් උගුල ගැස්සෙන්න. අර ලොකු ගල් ගෙඩිය වැටෙනවා නරියාගේ කොන්ද උඩට. නරියාගේ අතපය කැඩිලා ඔක්කොම විසි වෙනවා. විනාඩි 5ක්වත් යන්නේ නැහැ පුතා. ආපහු අර විසි වෙච්ච කෑලි ටික රාස් ගාලා ඇවිල්ලා නරියා හැදුනා එළවනවා හාවා පස්සේ. පිඹුරා කට අරගෙන ඉන්නවා. හාවෙක් පැනගෙන එනවා. පාරේ ඉන්නේ දැන් පිඹුරා. හාවා පායිනවා පිඹුරා කටට. හාවා දන්නේ නැහැ පිඹුරා කටට පැන්නේ කියලා. පිඹුරා එතකොටම වහනවා කට. හාවා අර කඳ ඇතුළෙත් මෙහෙම පැනගෙන යනවා පෙන්නනවා. ඒකොල්ල නැට්ටෙන් එළියට ගිහිල්ලා හාවා යනවා. උඹලාගේ අම්මයි තාත්තයි උඹලා මන්ද බුද්ධිකයෝ කරන්න ගෙනල්ලා ගේ මැද්දේ තියාපු අට්ටාලේ පුතාවක මයි පුතාලාට තේරෙන්නේ නැහැ තව චූටි. මයි පුතාලාට තේරෙන්නේ නැහැ අර මහ එකයි දෙන්න අතේ තිබ්බු සල්ලි සමහර විට ලෝකෙන් හොරකම් කරපු සල්ලි. මන් දන්නවනේ ඔයා ගන්න සල්ලි කොහෙන්ද කියලා. හම්බෙන පඩිය කීයද කියලාත් මන් දන්නවා. මාසෙට වියදම් කරන ගාණයි හම්බෙන පඩියයි සංසන්දනය කරලා බරපු ගමන් මේක හොරා කියලා සහතිකයි.